ශාන්ති කර්ම ත්‍රිත්වයේ එන සැරසිලි පිළිබඳව අද අපි කතා කරන්න යන්නේ. ඇදුරුතුමනි ආයුබෝවන්. දිගින් මඩුව සැටරියනයි, පළල එතුළ තිස්රියනයි, තලව්වේ උස පස්රියනයි. කලෝ මඩුව මේ ලෙසිනයි. කර්ම භූමිය පිළිබඳව කවියක් තමයි අපි ඇහුවේ. අපි ඊළඟට කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ සැරසිලි ගැන අසා දැනගනිමු. උඩරට කොහොඹා කංකාරියේ මඩුව පස්වලු වෙල්ලා සරසනවා. ඒ වගේම අයිලය, යග්ගය, යහනවනි සැරසිලිත් කරනවා. එතකොට එහිදී භාවිත වන රංග භාණ්ඩ මොනවද? දුනුමාලප්පුව නැටිමේදී ලීයෙන් සාදන ලද දුන්නහා ඈතලේ, මඩුපුරේදී පොල්මල, ඊරායක්කමේදී කසෙල් බඩෙන් සාදන ලද ඊරෙකුගේ රුව. හරි ඇදුරුතුමනි. එතකොට පහත රට නර්තන සම්ප්‍රදායේ දෙවොල් මඩුවේදී කරන සැරසිලි මොනවදන? දෙවොල්ගය, කාලපන්දන් ගස, මල්යහන්, මඩුව, තොරණ. එතකොට එහිදී භාවිත වන රංග භාණ්ඩ මොනවද? තෙල්මේ නැක්ටුවගේ අත්පන්දම, 12 පෙළපාලියේ එන කුඩ, කොඩි, සේසත් වැනි පූජා භාණ්ඩ. එතකොට සබරගමු පහන් මඩුව ශාන්ති කර්මයේ ඕන සැරසිලි මොනවද? තොරණ, මඩුව, කාලපන්දන් ගස, මල්යහන්. එතකොට එහිදී භාවිත වන රංග භාණ්ඩ මොනවද? පොල්මල, පන්දම්, දළුමුර, හත්පද පෙළපාලියේ පූජා භාණ්ඩ. එහෙනම් අදට අපි අපේ වැඩසටහන ඉවර කමු. Dancing Lessons with Anusha Silva නාලිකාව subscribe කරලා තියාගන්න.